අයිබෝවන් අප ඉන්නේ නැනතරුව ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ කුරුණෑගල විභාග මධ්‍යස්ථානයේ. අපේ පුංචි දරුවෝ ජීවිතේ පළවෙනි වතාවට මුහුණ දෙන ජාතික විභාගය තමයි ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වෙනකොට ඔවුන්ගේ හිතේ පුංචි බියක් තැතිගැන්මක් තියෙන්න පුළුවන්. ඉතින් අන්නේ තැතිගැන්මට ඒ බියට විසඳුමක් තමයි නැනතරුව ශිෂ්‍යත්ව පෙරහුරුව විසින් සපයා දෙන්නේ. තමන්ගේම විභාග අංකයක් යටතේ අසුන්ගෙන ජාතික විභාගයේ වේලාවටම විභාග නිරීක්ෂකවරුන් ශාලාධිපතිවරුන් යටතේ විභාගයක් ලියන්න පෙරහුරුව නැනතරුව ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහනෙන් ඔබේ පුංචි දරුවාට ලබා දෙනවා. නැනතරුව ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ජාතික විභාගයේ ස්වරූපයටමයි. ඉතින් ශාලාධිපතිවරු නිරීක්ෂකවරු මේ විභාගයේත් ජාතික විභාගයේ වගේම කටයුතු කරනවා. අද දවසේ මේ විභාගයේ නිරීක්ෂකවරුන් විදිහට කටයුතු කරන ගුරුවරුන් අපිට දැක්වේ මේ වගේ අදහස්. නැනතරුව අධ්‍යාපන ආයතනය දිවයින පුරා පහස්වේනි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූපුතුන් වෙතින් පවත්වන ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය පහස්වේනියේ විභාගයට පෙනී සිටින දූපුතුන් සඳහා ඉතා හොඳ වටිනා අවස්ථාවක් ලෙස සැලකන්න පුළුවන්. රජයේ ශිෂ්‍යත්ව විභාගය හා සමානවම කාලසටහන් සකස් කරලා විභාගශාලා සකස් කරලා විභාග කාර්ය මණ්ඩලයක් පත් කරලා ඒ අනුව විභාගයේ ආකාරයටම මෙම ශිෂ්‍යත්ව විභාග පෙරහුරුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනවා. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූපුතුන්ට ශිෂ්‍යත්ව විභාගය සඳහා හොඳ හුරුවල් ලැබීමට මේ වටිනා අවස්ථාවක් ලෙස අපට සැලකන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගය හා සමාන විභාගයක් තමයි අද දවසේ මේ පැවැත්වෙන්නේ. මෙම විභාගයේ වැදගත්කම ශිෂ්‍යත්ව විභාගය හා සමානව විද්වත් මණ්ඩලයක් විසින් මෙම පිළිතුරු පත්‍ර ඇගීමට ලක් කරනවා. ඒ වගේම එහි අඩුපාඩු දරුවන්ට දැනගැනීම සඳහා තැපැල් මාර්ගයෙන් මේවා නැවත දරුවන් වෙත යවනවා. ඒ තුළින් දරුවන්ගේ අඩුපාඩු සකසාගෙන ඔවුන් දැනුමෙන් සන්නද්ධ වෙලා මනා ලෙස ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න මේක ඇත්තටම වැදගත් ඒ වගේම කාලෝචිත වැඩසටහනක් විදිහට මා දකිනවා. ඇත්තට මේ නැනතරුව විභාගය ගොඩාක් වටිනවා ශිෂ්‍යත්ව විභාගයට ඉන්න දරුවන්ට. මොකද ගිය වසරවල මගේ දිනුනුත් විභාගයට හිටියා. ඒකට ඇත්තට පෙර පුහුණුවක් විදිහට යාළුවට විභාගයට යනකොට යාළුවගේ තියෙන අඩුපාඩු හදාගෙන විභාගයට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. අද දවසේ මම හිටපු පන්ති කාමරේ දරුවෝ දෙන්නෙක් විභාගාංකයේ වෙනුවට නම ලියලා තිබ්බා. ඉතින් ඒ අඩුපාඩු හැදෙන්නේ මෙතනින්. ඊළඟට මම දැක්ක විභාගයේ මේ කාලේ අවසන් වෙනකොට සමහර දරුවන්ට විභාගය අවසන් කරගන්න බැරි වුණා. සමහර දරුවන්ගේ රචනාව ඉතුරු වෙලා තිබ්බා. මටත් හරි දුකයි. ඒත් මම පේපර් එක එකතු කරගන්න මට සිද්ධ වුණා. ඉතින් ඇත්තටම මට හිතෙනවා මේ නැනතරුව විභාගයට මුහුණ දෙන දරුවන්ට තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉලක්කයකට යන්න හොඳ උත්සාහයක් දරන්න දරුවන්ට මේකෙන් හොඳ පිටුහලක් ලැබෙනවා කියලා.
මේ නැනතරුව විභාගය එයාලගේ අඩුපාඩු හදාගෙන තමන්ගේ ඉලක්කවලට යන්න පුළුවන් විදියට සාර්ථකව මුහුණ දෙන්න විභාගයට මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියලා ඇත්තටම හොඳයි මේ විභාගයට දරුවන් යොමු කරන එක කියන එක මගේ අදහස. මේ විභාගයට පුංචි දරුවෝ සහභාගී කරවන්න පුංචි දරුවොත් එක්ක ආපු දෙමව්පියෝ අපිට කිව්වේ මෙන්න මේ වගේ අදහස්. නැනතරුව ශිෂ්‍යත්ව පෙරහුරු විභාග වැඩසටහනේ අද කුරුණෑගල නගරයේ පැවැත්වෙන මධ්‍යස්ථානයේ තමයි මගේ දරුවා විභාගය සඳහා සහභාගී වෙන්නේ. ඉතින් මං හිතන්නේ අද මේ වෙනකොට කුරුණෑගල නගරයේ විතර නෙමෙයි රටේ ප්‍රධාන නගර ගණනාවකදීම මේ විභාගය පැවැත්වෙනවා. අපි දන්නවා පෙරහුරුව කියන එක දරුවෙකුට ඉතාම වැදගත් විශේෂයෙන්ම විභාගයට වගේ දෙයකදී. ඉතින් මේ නැනතරුව ශිෂ්‍යත්ව ආයතනයේ මගින් හැම වසරකමදී වගේ ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහන අපේ දරුවන්ට විශාල රුකුලක් වෙනවා කියන එක මම අත්දැකීමෙන් දන්නවා. මොකද 2024 දී මේ වැඩසටහන සඳහා මගේ වැඩිමහල් දියණිය සම්බන්ධ වෙලා ශිෂ්‍යත්ව කඩයින් විභාගයේ ඉහළම ලකුණකින් සමත් වෙන්න ඇයට හැකියාවක් ලැබුණා. ඒ සඳහා මේ විභාගය විශාල මෙහෙයක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ කාර්ය මණ්ඩලයට මේ වගේ විශාල වැඩකටසක් සංවිධානය කරලා අපේ දරුවන්ගේ බය නැති කරලා ඉස්සරහට ජාතික විභාගයට සරලව සැහැල්ලුවෙන් මුහුණ දෙන්න දරුවන් සූදානම් කිරීම ගැන මගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. නැවතල ශිෂ්‍යත්ව වැඩසටහන පෙරහුරු ශිෂ්‍යත්ව වැඩසටහනට මගේ දරුවා සම්බන්ධ වෙන්නේ උයන්දන ඉඳලා. දරුවන්ට මහගුවට්ටලක් මේකෙන් සපයනවා පෙරහුරු වැඩසටහන. දරුවන්ගේ බය හිතේ තියෙන බය ගොඩක් නැති කරන වැඩසටහනක්. දරුවන් කොහොමද මුහුණ දෙන්නේ විභාගයට මුහුණ දෙන්නේ කොහොමද අපි කොච්චර පාඩම් වැඩ කරත් දරුවා කොහොමද මේ විභාගයකට මුහුණ දෙන්නේ කියලා චූටි දරුවෝ දන්නේ නැහැ. මේක ගොඩාක් ලොකු අත්දැකීමක් අත්වැලක් ළමයෙකුට. ඉතින් මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේක සංවිධානය කිරීම සම්බන්ධව. මේ වැඩසටහන ගිය අවුරුද්දේ පැවැත්වුණා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ දරුවා කොහොම හරි මේකට සම්බන්ධ කරන්න. ඒ වගේ මට ඒ අවස්ථාව අද ලැබිලා තියෙනවා. මේ විභාගයෙන් අපේ පුංචි හපනුන්ට ලැබුණු අත්දැකීම ගැන අපි එයාලගෙන්ම අහලා බලමු. මට අද ශිෂ්‍යත්ව විභාග ගැන හොඳ පෙරහුරුවක් ලැබුණා. මට ශිෂ්‍යත්වයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කියලා මම හිතනවා. මේ පෙරහුරු විභාගය මට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ලොකු අත්දැකීමක් වෙයි. මම අද ඉගෙන ගත්තා ශිෂ්‍යත්ව විභාගයේදී අංකයට අනුව කරන්න ඕනේ, ඒ වෙලාවට මේක දෙන්න ඕනේ, එහෙම කියලා මම අද ඉගෙන ගත්තා. මට හොඳ විශ්වාසයක් තියෙනවා ශිෂ්‍යත්ව විභාගය ගැන. මට ශිෂ්‍යත්ව විභාගේ දැන් මුහුණ දෙන්න ගොඩක් බය නෑ. මම එන්න කලින් ගොඩක් බයෙන් හිටියේ. මම බොහොම අමාරුවෙන් බය නැති කරගෙන ඇතුළට ගියේ. හැබැයි දැන් මට බය නෑ. මං කාලයට කරගන්න පුළුවන් කියලා හැකියාව මට තියෙන නිසා මං ඒකට බය නැති වෙනවා.